යාළුවනේ ඔන්න මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කල්පනා කරේ අපිට සතුටින් hina වෙලා ජීවත් වෙන්න බැරි වෙන කාරණාවක් ගැන. ඒ මොනවාද දන්නවද? අපි නිරෝගීව නැති වුණොත් එහෙම අපිට hina වෙලා සතුටින් ඉන්න බැරි වෙනවනේ. අපේ නිරෝගීකම නැති වෙන්න හේතු වෙන කාරණා තමයි අපිට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැතිකම. ඒකට හේතුව මිල මුදල් නැතිකමම නොවෙන්න පුළුවන්. ඒකට හුඟක්ම හේතු වෙන්න පුළුවන් කාර්යබහුල ජීවිතය අපේ. ඉතින් අපිට අපි ගැන හිතන්න තියෙන වෙලාව හුඟක් වෙලාවට නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ පෝෂණය ඒ නිසා අපිට පෝෂණයේ උණතා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට මහන්සි ගතිය, නිදිබර ගතිය, අතපය රිදෙනවා, හන්දි වේදනාවල් එහෙම එන්න ගන්නවා මේ අපිට නිසි පෝෂණයක් නැති වුනහම. හුඟක් වෙලාවට මේකට බලපානවා කියනවා විටමින් උණ්ණතාවය. දැන් ඔය අතපය වේදනාවල් වලට අනිකුත් සාධකත් බලපානවා වගේම විටමින් D උණ්ණතාවයත් බලපානවා. ඉතින් විටමින් D අපිට අපේ සිරුරේ තිබෙන ප්‍රමාණය ගැන දැනගන්න ටෙස්ට් එකක් තියෙනවා. ඒක ටිකක් මිල යන ටෙස්ට් එකක්. ඉතින් ඒක ගැන අපි දැනගන්න එහෙම පුළුවන් අපිට ඒ විටමින් D අවශ්‍යතාවය තියෙනවද කියලා. ඒ වුණත් අපිට දැන් මම වගේ නම් මගේ ස්වයං බුද්ධියෙන් මම ඒක තීරණය කරගෙන මම විසඳ ගන්න විදි තියෙනවා. ඒක තමා ඒ ගැන හිතන්න ඕනේ. දැන් විටමින් D වගේ විටමින් එකක් දෛනික අවශ්‍යතාවයක්නේ. ඉතින් විටමින් D ගනිද්දී විටමින් D අවශෝෂණය වෙන්න ෆිෂ් ඔයිල් එකකුත් ඕනි කියනවා. ඉතින් විටමින් D ගන්නවා නම් ෆිෂ් ඔයිල් එකක් එක තමයි ගන්න ඕනේ. කොයි දේ ඕනෑවට වඩා වැඩියෙන් කරොත් හොඳ නෑ කියලා. ඒක සාමාන්‍යයෙන් අපි දන්න දෙයක්නේ. ඉතින් දෛනික අවශ්‍යතාවයට තියෙන විටමින් අපිට ඒව අවශ්‍යයි කියලා හිතන වෙලාවට ලබා ගන්න අපිට ඒ ගැන දැනගැනීමකුත් ස්වයං බුද්ධියකුත් තියෙන්නත් ඕනේ. ඉතින් අර ටෙස්ට් එකක් කරලා ගන්නවා නම් තමයි වඩාත් හොඳ. එහෙම පාවිච්චි කරන්න හරි බලන්න ඔයගොල්ලන්ගේ ඇඟේ අපහසුතාව තියෙනවා නම්. මට අද ඔයගොල්ලොත් එක්ක ඒ ගැනයි කතා කරන්න ඕන උනේ. මොකද අපි දවසේ කරන වැඩත් එක්ක අපිට අර තියෙන ඇඟේ පුංචි පුංචි අපහසුතා ඇති වුනහම අපිත් සතුටින් නෙමෙයි අපිත් එක්ක ඉන්න අය සතුටිනුත් නෙමෙයි වෙනවනේ. ඉතින් ඒක නිසා මූණේ හිනාව හැමතිස්සෙම රඳව ගන්න, නිරෝගීව ඉන්න, පුංචි පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න අපිට පුළුවන් ඒ ගැන පොඩ්ඩක් තොරතුරු හොයලා බලලා අපේ ජීවිතේට අවශ්‍ය දේවල් අපි හොයලා ඇති කරගන්න. ඉතින් ඔන්න ඔය පණිවිඩය තමයි මට අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන උනේ. තවත් ඇඟට අවශ්‍ය කරන විටමින්ස් කීපයක්ම තියෙනවා. ඒ ගැනත් මම ඔයගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරන්න හිතුවා. ඔයගොල්ලෝ තමන්ගේ අවශ්‍යතාවය ගැන බලලා ඒ ගැන සොයා බැලීමක් කරලා ඒ විටමින්ස් ලබා ගත්තොත් මං වගේ hina වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේ විටමින්ස් ගනිද්දී හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් විටමින් D වගේ ඇඟට වැඩි වුණොත් රෑ නින්දට බාධා ඇති වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒක නිසා මේව ගනිද්දී ඔයගොල්ලෝ හොඳට සැලකිලිමත් වෙලා ගන්නත් ඕනේ. නැත්තම් එක ලෙඩකට ප්‍රතිකාරයක් කරගන්න ගිහිල්ලා තව ලෙඩක් ඇති කරගන්න වෙන්නත් පුළුවන්. ඉතින් කම්මැලිකම ඒ වගේ එදිනදා ජීවිතේ අපිට වැඩ කරගන්න අවශ්‍ය වෙන ජවය නැති වෙන්න හේතු වෙන තව විටමින්ස් ಜಾති තියෙනවා. විටමින් E, විටමින් C, එතකොට කැල්සියම් ඒ වගේ අපිට යකඩ උණ්ණතාවය වගේ තිබුණොත් එහෙම නිදිබර ගතිය, කම්මැලි ගතිය ඇති වෙනවනේ. ඉතින් ඒ අවශ්‍යතාව අපිට කොහොමද ඕනේ කියලා ඔයගොල්ලෝ දැනගෙන කටයුතු කරන්න. හුඟක් වෙලාවට කාන්තාවන් වෙන අපි අපේ තියෙන ශක්තිය මත තමයි අපේ පවුල, දරුවෝ, ස්වාමියා හැමෝගෙම සතුට රැඳිලා තියෙන්නේ. ඒක නිසා කාන්තාවක් හැටියට තමන්ගේ නිරෝගීකම ගැන හුඟක් උනන්දු වෙන්න ඕනේ. අපේ පවුල ඇතුලේ සතුට, සමගිය, ආදරය ආරක්ෂා කරගන්න නම් ඒක නිසා අපි හොඳට නිරෝගී වෙලා ඉන්න ඕනේ.
ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියලා ඔයගලන්ට කියන්නයි මම මේ පුංචි වීඩියෝ එක ගෙනාවේ. මේ ගැන තව තොරතුරු හොයලා බලලා ඔයගලන්ගේ අවශ්‍යතාවය ගැන බලලා ඕගොල්ලොත් මේ දේවල් කරන්න. ඔන්න ආදරෙන් ඔයගලන්ට ගෙනාපු මේ පණිවිඩේ තව කෙනෙකුට කියන්න හොඳයි කියලා හිතනවනම් ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ලස්සනට hina වෙලා ඉන්න පුංචි රහස් අපි අනිත් අය අතරේ බෙදාගමු. එතකොට අපිත් hina වෙලා අපි වටපිටාවේ ඉන්න අයත් hina වෙලා අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙනවනේ. පොරොන්දු වෙනවනේ එහෙම කරනවා කියලා. එහෙනම් ගිහින් තවත් දවසක ලස්සන පණිවිඩයක් අරගෙන එන්නම්. ඔයගලන්ට සුබ දවසක් යාළුවනේ.